පිංහතුනි අද දැන් කෙනෙකුට හිතෙන්ට පුළුවන් අද ඉතින් කොච්චර දැන් අමාරුයි බුදු හාදුරුත් දැන්නෑ ධර්මය තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයට පත්කරපේ ධර්මය තියෙන දැන් ඔබ හිතන්න මිහිදු මහරහතන් වහන්සේ. ඒ කාලි දහත් දැ බුදු හාමුදුරන්ගේ බණහල නෙමෙයි රහත්තුනේ. අපේ බුදු හාදුරුව පිරිනිවන් පෑවට පස්සේ කොච්ච රහතන් වහන්සේ ලෝක පහළ වනාද. අනුරාධපුරයුගේ අපේ රටේ හිතා මිහිදු හාන්දුරන්ගේ බණහල කොච්චර පිරිසක් ධර්මය අවබෝධ කරා. ගිහි ශ්‍රාවකය ගිහි ජීවිතය තුළ අඩ්ඩුම ගානි සෝවාන් වෙන අද සාමාන්‍ය කියම අද වගේ කාලෙක දැන් අවුරුදු 2500 ගානක් ගිහිල්ලා අද ඉතින් පරිසරයක් ටිකක් අමාරුයි කෙලෙස් වැඩි වෙන දේවල් වැඩි මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි ආසාවන් බලවත් වෙලා කෙලෙස් වැඩී දැන්නම් අමාරුයි දැන් ඔය වගේ කරුණු එක හැබැයි අඩුම ගානේ ඔබට සෝවාන් වෙන අදහසවත් නැත්නම් අඩුම ගානේ මං සෝතාපන්න ඵලයටවත් පත්වෙනවා කියන අදහස ඔබට නැත්නම් ඔබට මේ බුද්ධ ශාසනය තුළ ඔබ උතුම් අරමුණක් ජීවිත එකතු කරගත්ත කෙනෙක් නෙමේ. ඒ නිසා අඩුම තරමින් තාම අපි ඉන්න බුද්ධ ශාසනය තුළ පිරිහිච්ච කාලයක් නෙමේ. අන්න ඒ අදහස අද බෑ කියන අදහස ආවනං හරි ඔබ දන්නවා මේ ආවිශ්‍ය පිරිහිලා අවුරුදු 10ට පිරිහිලාර මෘග සංඥා පහළ වෙලා අන්නේ කාලෙ වෙනකොට බුදු හාන්දුරුව පෙන්න්නනවා දීගනිකායි තිනවා චක්‍රවර්ති සීහනාද කියල සූත්‍රය මහනෙන මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන කාලයක් එනවා කිය. අන්න ඒ කාලෙ වෙනකොට කුසල් කියන වචනයවත් අහපු කෙනෙක් ලෝක ඉතිරි වෙන්න නෑ කිය. එදාට ලෝකෙ බලවත්මදේ නියත මිත්‍යා දෘෂ්ටියකින් පින් පව් කියල දෙයක් නෑ කුසල් අකුසල් කියල දෙයක් නෑ හොඳ නරක කියල දෙයක් නෑ මෙලවක් පරලොවක් කියල දෙයක් නෑ ඔයි දෙමවපියන්ට සැලකීම ව්වා කොහෙද ඕප පාතික සත්‍ය ව්වා කොහෙද ඉන්න කවුද දැක්කේ ඔය තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරනවා කීවට ඕ බොරු අන්නේ වගේ දෘෂ්ටියක් තමයි ලෝකෙ බලවත් ඒකට කිනවා නියත මිත්‍යා දෘෂ්ටියකි එවැනි කාලෙක නම් අන්න ඒ අදහසාාවට කමක් නැමකද කුසල් කියන වච්චනවත් අහන්න නැති කාලෙක දැන්නම් අපිට බෑ කියලා හිතුනට කමක් නෑ. හැබැයි අද බුදුරජාණන් වහන්සේගේ 84,000ක ධර්මස්කන්ධයම අද රැකිලා තියෙනවා. නොයෙක් විකෘති දේවල් බුදුහාඳුරයි කාලෙත් තිබුණා වැරදි බණ කිය අය බුදුහාඳුරයි කාලෙත් හිටිය. ඒක අද විතරක්න මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොටම උන්වහන්සේගේ චිතක ගිනි නිවෙන්නත් පෙර පැවිද්දන් අතරින්ම සුබද්ධ කියන භික්ෂුව ගැන හිතා සිවුරු පොරෝගෙන පැවිද්ද අතරින් ඇවිල්ලා අර පිරිස හඬා වැලැ කෙනෙකොට කියන මොකද උඹල අන්නන්නේ සතුටු යල්ලකි. ඒ මහා ශ්‍රමණයගෙන් දැන් අපි මිදුණා. අපිට මේක කැපයි මේ කකැපයි කියලා දැන්නම් නීති දාන්න කෙනෙක් නෑක අපිට ඕන විදිහට මේක ඉන්න පුළුවන්. බණ කොච්චර පාපී පෞකාර සිතුවිලිද. බුදුහාමුදුරුව මරන්න සැලසුම් කරපු අයි හිටිය ඒ කාලේ. ඒ නිසා ඇස් දෙකට පෙඩි ප්‍රාතිහාර පානුව දැක බුදුහාමුදුරුව යමා මහ පෙළහර පෑ වහස ගිනි දැල් විහිදෝමින් ජලධාරා විහිදෝ ඕව දැක්ක නැද දේවදත්ත. ඒවත් දැනගෙන කාරාම ඉදලත් බුදුහාමුදුරන්ට විරුද්ධ කොච්චරිදා සැලසුම් කරාද. මරන්න සැලසුම් කරා නාලාගිරිය අතාකුලප්පු කරලා එව්වත් දුනු සිල්පීන් එදෙව රජ්ජුරුවන්ගේ හමුදා බටයෝ ඒ කාල හිටපු දුනු සේනාංකයක් යොදෝලා බුදුහාන්දුරු මරන්න සැලසුම් කරා මාගන්දයා චිංචිමානවිකාව අන්‍ය තීර්ථකයෝ කොච්චර බුදුහාන්දුරන්ට නින්දා කරා ගැරැහුවා මොන තරම් කතා හැදවා. හැබැයි එදකොට අපිට පේනවා ඒ කාලෙ කොච්චර එහෙමයි හිටියද ති ඒ කාලෙත් එහෙමනම් බුදුහාන්දුරුව වැඩයින් නැද්දිත් එහෙමනම් අද මේ ලෝකෙ තියෙන දේවල් ඒව ගණන් ගන්න එපාව. ඒ හැමදාම ලෝකෙ තියෙනවා. එහෙම නැතුව හැමෝම අනේ හොඳයි අනේ සාදු කොච්චර දෙයක්ද හැමෝම හොඳදී වනත් හැමෝ මගේ කරන්නේ. මේ ලෝකෙ වැඩිපුරම ඉන්න සතරාපායි මහගෙදර කරගෙන අපායිට නැබුරු වෙච්ච පිරිසක්. යන්තන් හරි ගොඩ යන්න උත්සාහ කරන කෙනාවත් අපායට ඇදලදාන්න උත්සාහ කරන පිරිසක් ඉන්නේ. උඹ විතරක් ගැලවෙන්න උත්සාහ කරන වරින් යන්න කියලා කොච්චර කවුරු හරි නොබීන්න උත්සාහ කරනවන කොච්චර උත්සාහ කරනවත් බලන්න බේබද්දු ටිකක් එකතු වෙලා ඔහොම ඉදල හරියනවාද බං ගෑනු වගේ කිය මොනවහරි කියලා පොඩ්ඩක් හරි බීපං කියගේ කොච්චර බේබදුකමට පොළඹවන්න මේ සමාජි කොච්චර උත්සාහ කරනවාද.
සිල් රකිගෙන ඉන්න කෙනාගේ සීලෙ බිඳින්න මොනතරම් උපක්‍රම යොදනවද. විහිළුවට ගන්නවා. ඔහුට සැලසුම් හදනවා. ඔහුගේ සීලේ බිඳින්න කොච්චර උපක්‍රම යොදනවද. ඒක තමයි ලෝකෙ හැට ඒක කවදත් එහෙමයි. අන්නේ නිසා ඒක තේරුම් අරගෙන අදා අපිට ධර්මය දියුණු කරන්න හොඳම කාලයක්. අද වෙනදට වැඩිය අපිට බණහන්න ඕන තරම් ක්‍රමේ තියෙන. බාහිරින් අපිට ලැබෙන්න ඕන කල්්‍යයාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනයයි. ඒ කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගේ පිරිසිදු ධර්මය අද හොඳට අහන්ඩ ලැබෙන කාලය. ඒ වගේමයි බුද්ධ වචනය දහම් පොත්පත්වල අන්තර්ජාලය තුළින් ධර්ම දේශනාවලින් ත්‍රිපිටකේ පිරිසිදු බුද්ධ වචනය මහරහතන් වහන්සේලා සංගායනා කරාපුයේ බුද්ධ වචනය 84,000ක් ධර්මස්කන්දය අදාපිට ඒ විදිහටම මහන්සි වෙන කෙනෙකුට ධර්මය හොයාගෙන කියවන්න පුළුවන්. ඉබේ ලැබෙන දෙයක් නෑ. ඔබ නිකන් ගෙදර හිත හිටිය කියලා පස්සෙ බැරියයි කියලා එහෙම හිත ඉන්නකොට කවුරුත් ඇවිලාවයා හිත නේද ඉන්න අමෙන් ඔයාට අවබෝධ කියලා එහෙම අතට ගෙනහල දෙන්නේ. ඔබ උත්සාහයෙන් වීරියෙන් උපදවාගත යුතු දෙයක් තිය. ඒ නිසා නිතර බණහන්ඩ පටන්ගන්න. දවසකට එක ධර්ම දේශනාවක් දෙකක් ඔබ ශ්‍රවණය කරා. කාලයක් යනකොට මාසයක් 2-3 යනකොට ප්‍රතිඵල ඔබටම තේරෙන්න ගනි. ඔබේ ජීවිතය විශාල වෙනසක් ඇතිවි. කවුරුත් කියන්න ඕන්නේ අඩුපාඩු ඔබම හදාගනි. ඔබම ඔබේ ජීවිතයේ අද හරි කියන දේවල් ගැන ඔබට එදාට ධර්මී වැටහෙනකොට ලැජ්ජාවක් ඇතිවි. අයෝ මගේ කාලෙ මේ පාපී දේවල් මේ තුච්ච දේවල් මේ පහත් දේවල් කොච්චර වර්ණා කර ඒව හරි කිය ඒ කාලෙම මෙහෙමන හිටිය කියලා තමන්ට තමන් ගැන බණහනකොට ලැජ්ජාවක් ඇතිවෙන. තමන් ඒවැන් වලකින්නේ කවුරුත් කිය නිසානෙම ඊට පස්සේ අවබෝධයෙන්මයි. අන්නේ නිසා බණහන එක පුරුද්දක් කරගන්න.